Hello. Hello, කොහමද? මම අද මගේ ගම වටේ රවුමක් කාලව එක්කගෙන යනවා. ගම කිව්වට මම ඉන්නේ ඉබිස්බයාගොල. එතකොට මම ගෙදර මගේ අපාර්ට්මන්ට් එක තියෙන තැන ඉඳලා පොඩි දුරකට අපි පොඩ ඇවිදින්න ආවා. හරිම ලස්සනයි පැත්ත. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකේ ඉස්සරහට. ඉබිස්බයාග් බයන්වල තමයි මම ජීවත් වෙන්නේ. මේ තියෙන්නේ මගේ පාර්ට්මන්ට් එක ළඟ පිටිපස්ස. ඒ කියන්නේ මගේ පාර්ට්මන්ට් එකේ බෑක්යාඩ් එක තමයි ඔය පේන්නේ. හරිම ලස්සනයි. ඇල්ප්ස් කඳු පන්තියක් පේනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක පේන්නේ කියලා. අපි බලමු ඉස්සරහට අපිට මොනවාද වගේ දේවල්ද හම්බෙන්නේ කියලා. Hello. ලංකාවේදී පාරවල් දෙපැත්තේ සියඹල ගස්, අඹ ගස්, ජම්බු ගස්, ජෑම් ගස් තියෙනවා වගේ මේ රටේ පාරවල් දෙපැත්තේ තියෙන්නේ ඇපල් ගස්, බෙරි ගස්, චෙරි ගස්. මේ ඇවිල්ලා ඇපල් ගහක්. මේක ඇවිල්ලා පොඩි ඇපල් වර්ගයක් ජර්මන් වල හැදෙන හැබැයි රසයි. අර අපි වෙනද කන ඇපල් වගේ නෙමේ ජූසි ගතිය අඩුයි. ටිකක් තික් ලේයර් එකක් තියෙන්නේ හැබැයි රසයි. මම කොහේ ගියත් මට පූසෙපල්ලෙක් නම් සෙට් වෙනවම තමයි. අනේ මේ පූස බලන්නකෝ එයාගේ එක අතක් නැහැ. එයා කොයි වෙලේත් ආදරේ හෙව්වා වගේ මට දැනුණා. එහාට මෙහාට පෙරලි පෙරලි nyau nyau ගගා පුරු පුරු ගගා. එයාට අවශ්‍ය වුණේ ආව හොඳට අත ගන්න කෙනෙක් මට හිතෙන විදිහට. අනේ මට ඕන වුණා මෙයාව අරගෙන යන්න. ඒ වුණාට ආයි හිතුවා මේ වගේ පූසෝ ඕන තරම් ජර්මනියේ ඉන්නවා. සමහරක් පූසෝ ගෙවල් වල හැදෙන පූසෝ, සමහරක් පූසෝ වයිල්ඩ් කැට්ස්ලා. අනේ බලන්න එයා යන හැටි යාට යන්න අමාරුයි හැබැයි යාට පුරුදු ඇති. හසකැල්ම පානා හුස්මක් පවා පාටවීලා හිත ඇල්මගේනා සඳ බැල්ම ඕනා හැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාවගේනා. මේ තියෙන්නේ වීල්ඩ් ෆීල්ඩ් එකක්. අපි බොන නෙස්ටර් මෝල්ඩ් එතකොට සමහර බ්‍රෙඩ් වර්ග ඕට්ස් වර්ග මේකෙන් හදනවා. කොච්චර ලස්සන පරිසරයක්ද කියලා ඔයාලට පේනවද? හරිම ලස්සනයි. මේක වීඩියෝ එකට කැප්චර් කරගන්න බැරි තරමටම ලස්සනයි. ඇත්තටම මේක ඇහෙන් දකිනකොට මාරම ලස්සනයි. හරිම නිස්කලංකයි. හරිම ක්ලීන්. පායා හසකැල්ම පානා හුස්මක් පවා පාටවීලා හිත ඇල්මගේනා
සඳ බැල්ම ඕනා හැඟුමන් මවා සිහින පීරා සිතුවිලි සේනා ශෝභාවගේන සඳගෙන් පවාසකෙන් මවා රැපුණා මග හැරසීමා ආවාම මහා තෙරෙයිද මහාශා පවා රැදිවා කාරණා තේරුණා ඈ නිසා පායා සඳමන හාරා දැත මට ඕනා කාරණා මේ තියෙන්නේ කැලෑ ස්ට්‍රෝබෙරි. මේකට මොක් ස්ට්‍රෝබෙරි කියලාත් කියනවා. එතකොට මේ තියෙන්නේ වයිල්ඩ් බ්ලැක්බෙරිස්. මේවත් කනවා. මට පෙන්නන්න මේ ගහ පුරාම වයිල්ඩ් බ්ලැක්බෙරිස් තියෙනවා. මේකේ රතු පාට එක තමයි රහ. රතු කියලා මේ කළු පාට එකක් තියෙනවා. මම පෙන්නන්න. මෙන්න මේක රසයි. So sweet. මට හරියට යන්න විදියක් නැහැ. මෙතන තියෙන ලොකු කටු ගහක්. අපි වයිල්ඩ් ස්ට්‍රෝබෙරි එකකුත් කාලා බලමු. Good. මේ තියෙන මේකේ මේ පාටම වුණාට පස්සේ තමයි මේකේ රහ තියෙන්නේ ගොඩක්. ඇත්තටම රසයි. ඇත්තටම රසයි. අපි අර සුරංගනා කතාවල දැකලා තියෙන කුමාරිකාවරු ඇවිල්ලා මේ වයිල්ඩ් බෙරි හිම කඩන් යනවා. මට මතකයි පැංච කතාවෙත් තිබ්බා. මේ වයිල්ඩ් බෙරි සීසන් එකට මාර එක්ස්පීරියන්ස් එකක් මේක. මට ඉතින් ගහක් මලක් කොළයක් ගෙඩියක් පේන්න බෑ. කන්න පුළුවන් දෙයක් නම් මම කනවා. මෙතන කැලෑව වගේ ගොඩාක් පඳුරට වයිල්ඩ් බෙරිස් හැදිලා තිබ්බා. මැරෙයිද දන්නෙත් නෑ මේවා කාලා. බලන්න මේතන වෙන්නේ මෙයාලා ඩස්ට්බින් සුද්ධ කරනවා. උදේට ඇවිල්ලා කට්ටියක් ඩස්ට්බින්ස් අරන් යනවා. කුණු අරගෙන යනවා. මේගොල්ලෝ ආයි හවසට ඇවිල්ලා ඒ අරන්ගේ ඩස්ට්බින් සුද්ධ කරනවා. එහෙනම් අදට මේ ව්ලොග් එකේ මම නවතින්න. බොහොම ස්තුතියි බලපු හැම දෙනාටම. Bye bye. See you the next vlog.